අත්තනාව කතම් පාපං අත්තනා සංකිරිස්සති අත්තනා අකතම් පාපං අත්තනාව විසුච්චති සුද්ධේ අසුද්ධේ පච්චත්තං ඥාඤ්ඤ අඤ්ඤං විසෝදයේති. පින්වතුනි, මා යතින් සඳහන් කරන්නට යෙදුනේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුන වටිනා ගාථා පාඨයක්. මේ ගාථා පාඨය සඳහන් වෙන්නේ ධම්මපදයේ අත්ත කියන වග්ගයේ. එහිදී තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. තමන් පාප කර්මයක් සිද්ධ කළා නම් ඒකෙන් කෙලෙසෙන්නේ අපිරිසිදු වෙන්නේ තමන්මයි. අත්තනාව අකතම් පාපං අත්තනාව විසුච්චති. තමන් යම්කිසි පාප කර්මයක් කළේ නැත්තම් ඒකෙන් තමන් පිරිසිදු වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසිදු වීම අපිරිසිදු වීම, එහෙම නැත්නම් ශුද්ධිය හෝ අශුද්ධිය තමා අතම පවතිනා. ඥාඤ්ඤං විසෝදයේ. තව කෙකුට තව කෙක් පිරිසිදු කරන්නට පුළුවන් කමක් නැහැ. එතකොට මේ ගාථාව තව ටිකක් විග්‍රහ කරලා බැලුවොත් අපිට පැහැදිලි කරනවා තමා යම්කිසි අකුසලයක් සිද්ධ කරගන්නවා නම් ඒකේ හිමිකාරය බවට පත් වෙන්නේ තමන්මයි. එතකොට මේ ලෝකේ අපි ජීවත් වෙනකොට පිරිසිදු වෙන්නේත් අපිමයි, අපිරිසිදු භාවයට පත් වෙන්නේත් අපිමයි. අපි කරන කියන දේවල් අනුව තමයි අපි පිරිසිදු වෙන්නේ හෝ අපිරිසිදු වෙන්නේ. එතකොට තව කෙනෙකුට අපි පිරිසිදු කරන්නට හෝ අපිරිසිදු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේක අපේ ආධ්‍යාත්මික පැත්ත පිළිබඳව තමයි සඳහන් කරන්නේ. අපි දන්නව සමාජ ජීවත් වෙනකොට වෙන පුජ්‍යලයකට අපි බාහිරින් පිරිසිදු කරන්නට පුළුවන්. ඔය අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් පිරිසිදු කරන්නේ කැතකුණු අතගාලා. ඒ විදිහට අපේ බාහිර ශරීරය යම්කිසි කෙනෙකුට පුළුවන්කම ලැබේවි පිරිසිදු කරන්නට. හැබැයි අපේ ආධ්‍යාත්මය කියන එක, ආධ්‍යාත්මික පාරිශුද්ධිය කියන එක, පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම තියෙන්නේ තමාගේ අතේමයි. ඉතින් අපි මේ සමාජය තුළ ජීවත් වෙනකොට තව කල්පනා කරන දෙයක් තමයි අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ අනුන් වෙනුවෙන් කියන එක. එතකොට අනුන්ට තමයි යම් යම් දේවල් අපි සිද්ධ කරන්නේ කියලා. දන් දෙනවා නම් අපි අනුන්ට. ඒ වගේම යම්කිසි පාප කර්මයක් සිද්ධ කරගත්තොත් ඒක සිද්ධ කරන්නේත් අනුන්ට. අපි හිතමු කෙනෙකුට වෛරි සිතින් බනිනවා. අපි හිතනවා අනුන්ට බනිනවා කියලා. හැබැයි බුදුදහමට අනුව අපි අනුන්ට කරනවා කියලා හිතාගෙන මේ යම් යම් දේවල් සිද්ධ කළාට ඇත්තටම අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ අපිටමයි. ඒකේ අනුරූප ප්‍රතිවිපාකයන් ලැබෙන්නේ අපිටමයි. අපි කාට හරි පිරිසිදු සිතින් යම්කිසි දෙයක් පරිත්‍යාග කරනවා නම් ඒකෙන් ඔහුටත් යහපතක් සිද්ධ වෙනවා. හැබැයි ඒ යහපතත් එක්කම අපිටත් අනිත් පැත්තටත් ආනිසංසදායක කුසලයක් සිද්ධ කරගන්නට අවස්ථාව ලැබෙනවා. අපි වෛරී සිතින් යම්කිසි කෙනෙකුට බනිනවනම් ඒ කෙනාගේ හිත රිදෙනවා. හැබැයි ඒ වගේම අපි වාචික අකුසල කර්මයක් සිද්ධ කරගන්නවා. ඒ නිසා අපි සමාජය තුළ හිතාගෙන හිටියට යම් යම් දේවල් අපි හැමතිස්සෙම සිද්ධ කරන්නේ අනුන්ට කියලා. හැබැයි ගැඹුරට කල්පනා කළ බැලුවොත් අපි මේ හැම දෙයක්ම සිද්ධ කරගෙන තියෙන්නේ අපි අපිටමයි. ඒ නිසා මේ සමාජය තුළ අපි ජීවත් වෙනකොට කල්පනා කරන්නට ඕන කාටවත් අපිව පිරිසිදු කරන්නට බෑ. අපේ පිරිසිදු වීම අපිරිසිදු වීම පවතින්නේ අපේ අතේමයි. අපි ඊළඟ ආත්මේ කොහේද යන්නේ? දිව්‍ය ලෝකෙද යන්නේ? නැවත මනුස්ස ලෝකයකද උප්පත්තිය ලබන්නේ? එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්නවට? එහෙම නැත්නම් සතර අපාය උප්පත්තිය ලබනවද? මේ කියන හැම කාරණාවක්ම තීරණය වෙන්නේ තමා අතින්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා තව කෙනෙකුට තව කෙනෙක් පිරිසිදු කරන්නට හෝ අපිරිසිදු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ හැම දෙයක්ම පවතින්නේ තමා අතම බව. මේ බව දැනගෙන සිහිබුද්ධියෙන් කටයුතු කරන්නට හැම කෙනෙකුටම සම්මා දිට්ඨියම පහළ වේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.